කොනිච්චිවා නෝජපන් YouTube චැනල් එකට ඔගුළඟ සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු N4 පේපර් එකේ ගෙන්ගෝ ජිශිකි මොජිගොයි කියන සෙක්ෂන් එක කොහොමද කරන්න කියලා. මේකෙදී ඔගොල්ලෝ දැන්ටමත් දන්න ඇති ඒගොල්ලෝ චෙක් කරන්නේ ඔයගොල්ලන්ගේ ජපාන් වචන භාවිතය වචන දැනුම තමයි මේ කොටසෙදි චෙක් කරන්නේ. එතකොට මෙතන ප්‍රශ්න ඔක්කොම 34ක් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට තියෙන්නේ මිනිත්තු 30යි. අපි එහෙනම් පළවෙනිටම බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පළවෙනිටම තියෙන්නේ කුත්සුනි නනිනනිගා හයිත්තේ ඉමස්තා. ඒකට උත්තර විදිහට දීලා තිනවා ඉෂි සුනා කුසා එදා. ඔගොල්ලන්ට තනියෙන් කරන්න මේ පේපර් එක කරන්න කැමති අය වීඩියෝ එක පුෂ් කරලා ඔයගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මගේ එක්ස්ප්ලනේෂන් එක අහලා ඔයගොල්ලන්ගේ උත්තර හරිද වැරදිද කියලා ඔයගොල්ලෝ චෙක් කරගන්න. එතකොට මේ පළවෙනියටම තියෙන්නේ මොකද්ද kanjiය? පළවෙනියටම තියෙන්නේ ඉෂි කියන kanjiය. කුත්සුනි ඉෂිගා හයිත්තේ ඉමස්තා. ඒක තමයි හරිම උත්තරේ. අනිත් කිසිම සුනා හෝ කුසා හෝ එදා හෝ කියන kanji නෙමෙයි මේ තියෙන්නේ. දෙවෙනියට තියෙන්නේ නිහොන් දේ ඉරෝ ඉරුනා ස්පේස් එකක් වෝ ශිමස්තා. මේ kanjiයත් මොකද්ද කියලා හරියටම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මෙතන පල්ලෙහා තියෙන උත්තරත් එක්ක බලුවම පල්ලෙහා තියෙන්නේ කේකෙන් කේගෙන් කෙකෙන් කේගෙන්. ජපාන් වල නැති වචනත් එතන තියෙනවා කියලා ඔයගොල්ලන්ට පේන ඇති. උත්තරේ හරියටම වෙන්නේ පළවෙනි එක කේකෙන්. කේකෙන් කියන්නේ අත්දැකීම් කියන එක. නිහොන් දේ ඉරෝ ඉරුනා කේකෙන් නෝ ශිමස්තා. ඒ කියන්නේ ජපානයේදී විවිධ අත්දැකීම් ජපානයේදී ලැබුණා කියන එක. තුන්වෙනි එක තමයි නනි නනි නි තොයිරෙගා දොකොනි අරුක කිකිමස්තා. ඒ කියන්නේ කාගෙන් හරි පුද්ගලෙකින් ඔයගොල්ලෝ අහනවා තොයිරේක ටොයිලට් එක කොහෙද තියෙන්නේ කියලා. ඒතර පල්ලෙහා තියෙන උත්තරත් එක්ක බැලුවම තෙනින් තෙන්නින් තෙයින් තෙන්ඉන්. එතන බැලුවම හරි උත්තරේ වෙන්නේ මෙන්න මේ හතරවෙනි එක. තෙන්ඉන්. තෙන්ඉන් කියන්නේ මොකක් හරි ෂොප් එකක සේල්ස් පර්සන් වෙන්න පුළුවන්, වැඩ කරන කෙනා වෙන්න පුළුවන්. අපි ඒ ෂොප් එක හරි කඩේක හරි වැඩ කරන කෙනාට තමයි තෙන්ඉන් කියලා කියන්නේ. ඊළඟ පිටුවට ගියොත් හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කියෝවා නනි නනිගා කොන්දේ ඉමස්තා. එතකොට උත්තර විදිහට දීලා තින්නේ ශුකුදෝ ශොකුදෝ ශොකුදෝ ශුකුදෝ. එතන හොඳට පරිස්සමින් බලන්න ඕනේ කොහෙද වචන අර දීර්ඝ කිරීම කොහෙද තියෙන්නේ කියන එක බලන්න ඕනේ. මෙතන උත්තරේ වෙන්නේ ශොකුදෝ ශොකුදෝ කියලා ඇදෙන්න ඕනේ. ශොකුදෝ කියන්නේ සාමාන්‍ය ශොකුදෝ කියන එක කැන්ටින් එකට කියන්න පුළුවන්, අපි කෑම කන ස්ථානයට කියන්න පුළුවන්, ආපන ශාලාව, ඒ වගේ තේරුම් තමයි ශොකුදෝ කියන එක කියන්නේ. කියෝවා ශොකුදෝගා කොන්දේ ඉමස්තා. කියන්නේ ගොඩක් සෙනග කෑම කන තැන හිටියා කියන අදහස. ඊට පස්සේ පස්වෙනි එක කොනොමදු කරා නනිනනිගා මීමස්. කියන්නේ මේ ජනේලේ මොකක් හරි පේනවා කියන එක තමයි. අපි මොකක්ද කියන එක දන්නේ නැහැ. බලමු. උත්තර විදිහට දීලා තියෙන්නේ උමි, මිනතෝ, මිසුමි, ඉකේ. හැබැයි මෙතන තියෙන kanji ගැලපෙන්නේ මිනතෝ කියන දෙවෙනි උත්තරේ තමයි උත්තරේ විදිහට එන්නේ. මේ kanji ගැලපෙන්නේ මිනතෝ කියන kanji තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ හයවෙනි එක කොනෝ නනිනනිවා ඔමොශිරෝ කත්තා දෙස්. මොකක් හරි දෙයක් සිත් ගන්නා සුළු වුණා, ඔමොශිරෝයි වුණා කියන එක තමයි මේකේ අදහස තියෙන්නේ. එතකොට පල්ලෙහා උත්තර දීලා තියෙන්නේ ශොසෙත්සු ශෝසෙත්සු
ෂෝසෙත්සු. මෙතන ඔගොල්ලෝ හරියට බැලුවොත් ඒ හිරගනා රීඩින් එක වෙන්නේ මේ kanji ෂෝසෙත්සු. ඒ කියන්නේ නවකතාව කියන එක. මේ නවකතාව ගොඩක් සිත් ගන්නා සුළු වුණා කියන තේරුම තමයි කොනෝ ෂෝසෙත්සුවා ඔමචිරුකත්ත දෙස් කියන වාක්‍යයෙන් කියවෙන්නේ. උත්තරේ වෙන්නේ තුන්වෙනි එක තමයි ෂෝසෙත්සු. ඊළඟට හත්වෙනි එක අපි බැලුවොත් මයිබන් නනිනනි වූ කීතේ ඉමස්. මේකේ උත්තරේ වෙන්නේ පල්ලෙහා තියෙන නික්කිද නිචිකීද නික්කීද නිචිකීද. ගොඩක් ඒවා ජපන් වචන වෙන්නෙත් නැහැ. හරිම උත්තරේ වෙන්නේ නික්කි කියන kanji තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. අටවෙනි එක නනි නනි අමෙගා ෆොරිමස්තා. යූගතා කියන kanji තමයි මේ අටවෙනි එකේ තියෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. යූගතා. හොඳයි. අපි ඊළඟ පේජ් එකට යන්. මේකේ තියෙන්නේ මෝසුගු නනි නනි දෙස්නේ. මෙතන තියෙන්නේ ජපානයේ තියෙන කිසෙත්සු වලින් එකක්. හරිම කිසෙත්සු එක තෝරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ බලමු මේ kanji තමයි අකි. ඒ කියන්නේ හතරවෙනි එක තමයි උත්තරේ. අකි. ඒ කිසෙත්සු හතර ගැන වෙන වෙනම කතා කරන්න ඕනේ කියලා හිතුවා මම. ෆුයු කියන්නේ වින්ටර් එකට. මෙතන ෆුයු kanji. මෙතන නත්සු kanji කියන්නේ සමායකට. මෙතන හරු වසන්ත කාලේ ස්ප්‍රින්ග් එක. මෙතන අකි ඕටම් එක. හොඳයි. අපි 10 වෙනි ප්‍රශ්නේ බැලුවොත් මේකෙදි තියෙන්නේ හිරගනා රීඩින් එක හිරගනා එක දීලා තිනවා අදාළ kanji තමයි අපි තෝරන්න ඕනේ. 10 වෙනි එක බැලුවොත් සුසුකි-san wa aoi shatsu wo kiteimас. සුසුකි-san නිල් පාට ෂර්ට් එක ඇඳන් ඉන්නවා කියන අදහස තමයි මේකේ තියෙන්නේ. ඒතකොට නිල් පාට කියන kanji මොකද්ද? නිල් පාට කියන kanji තමයි මෙතනින් පළවෙනි එක. aoi කියන එක. දෙවෙනියට තියෙන්නේ කුරොයි. ඒ කියන්නේ කළු පාට. තුන්වෙනි උත්තරේ විදිහට තියෙන්නේ අකයි රතු පාට. හතරවෙනි තියෙන්නේ ශිරොයි සුදු පාට. aoi කියන්නේ නිල් පාට. ඒ කියන්නේ පළවෙනි එක තමයි උත්තරේ. ඊට පස්සේ ජුයිචි බං 11 වෙනි ප්‍රශ්නේ කයිගිනෝ බෂෝවෝ ඔෂියේත කුසසයි. කියන්නේ මීටින් එක තියෙන තැන ස්ථානය කියන්න අපිට කියලා දෙන්න කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. ඒතර බෂෝ කියන kanji එකවල දැනන් ඉන්න ඕනේ. මේක ගොඩක් ටිකක් අමාරුයි. මොකද එක ළඟින් යන විදියට ඒගොල්ලෝ වරද්දන්න ඕන වට එකේ ළඟින් යන විදිහට තමයි හදලා දීලා තින්නේ. ඔයගොල්ලෝ හොඳට පැහැදිලිව බලන්න ඕනේ හරිම kanji මොකද්ද කියලා. මොකද වරදින්න පුළුවන් ඉඩකඩ වැඩි මේක. ගොඩක් එක ළඟින් යන kanji දීලා තියෙන හින්දා. මේකේ උත්තරේ තමයි හතරවෙනි එක. තමයි හරිම බෂෝ කියන kanji වෙන්නේ. අනිත් ඒවා සේරම වැරදි. එතකොට 12 වෙනි එක තමයි වතෂිනෝ ඊවා එකිකරා අරුයිතේ ගොෆුන් දෙස්. මගේ ගෙදර දුම්රිය එකි කියන්නේ දුම්රිය පොළට. මගේ නිවස දුම්රිය පොළේ සිට පයින් ගියොත් විනාඩි 5ක් වෙනවා. අරුයිතේ කියන kanji තමයි මෙතනින් බැලුවොත් හෂිරු කියන kanji තමයි පළවෙනි එකයි දෙවෙනි එකයි තියෙන්නේ. ඒකට ගොඩක් සමානයි හෂිරු කියන kanjiට. බැලුමට අරුයිත කියන එක සමාන වෙන්නේ තුන්වෙනි එකයි හතරවෙනි එකයි. ඒත් ඒ දෙක පොඩි වෙනසක් තියෙනවා. හරියට බලන්න හොඳ ප්‍රවේශයෙන් බලන්න ඕනේ. තුන්වෙනි එක තමයි හරිම අරුයිත kanji වෙන්නේ. ඊළඟ 13 වෙනි ප්‍රශ්නේ බලමු. 13 වෙනියට තියෙන්නේ චිකසෙත්සු ගා දෙකිතේ බෙන්ඩිඩි නරිමස්තා. ඒ කියන්නේ චිකසෙත්සු කියන්නේ උමන් දුම්රිය හදපු හින්දා පහසුවක් වුණා කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. ඒකට බෙන්ඩි කියන kanji ඔයගොල්ලෝ හරියටම දැනන් ඉන්න ඕනේ. මේකත් ටිකක් අමාරුයි. මොකද ගොඩක් ළඟින් යන විදිහට kanji තියෙන හින්දා
මේක හරිම උත්තරය වෙන්නේ 4 වෙනි එක බෙන්රි කන්වීනියන්ස් පහසු වුණා කියන අදහස තමයි බෙන්රි කියන එකේ අදහස. 14 වෙනි එක තමයි තොතෙමෝ නෙමුකත්තා නොදේ කෝහීවෝ නොමිමස්ථා. ගොඩක් නිදිමත වුණ හින්දා කෝහී බිව්වා කියන එක තමයි මේකේ තේරුම. එතකොට නෙමුකත්තා කියද්දී හරිම කංජී වෙන්නේ 4 වෙනි උත්තරේ. 4 වෙනි උත්තරේ තමයි නෙමුකත්තා කියන එක. ඒකදි චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ. මුයන්න කියවෙන්නෙත් නැහැ. නෙමු කියන දෙකම කංජී ඇතුලේ තමයි තියෙන්නේ නෙමුකත්තා කියද්දී. ඊට පස්සේ ජූගොබන් කියෝවා යුකිගා හොත්තේ ඉමස්. අද හිම වැටමින් තියෙනවා කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. යුකි කියන කංජිය සමින් තෝරගන්න ඕනේ. යුකි කියන කංජිය ඉචිබන් තමා හරිම උත්තරේ වෙන්නේ. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ජූරොකුබන් මෙතන කෙලින්ම හිස්තනක් දීලා තියෙන්නේ. ඒක ගොඩක් ගැලපෙන වචන තමයි තෝරන්න වෙන්නේ ඔයගලන්ට. මුලින්ම තියෙන්නේ කෙසා සෙන්තකොෂිත ෆුකුගා මදා නන්නනි ඉමසෙන්. උදේ හොදපු ඇඳුම් මොකක් හරි වෙලා නැහැ කියන එක තමයි මොකක් හරි වෙලා නැහැ කියන අදහස තමයි තියෙන්නේ. එතකොට උත්තර විදිහට තියෙන්නේ හියතේ නවොත්තේ නුරෙතේ කවයිතේ. නුරෙත කිව්වම නුරෙරු කියන්නේ තෙමෙනවා කියන එකට. එතකොට ඒක ගැලපෙන්නෙත් නැහැ. නවොත්තේ නවරු කියන්නේ මොකක් හරි දෙයක් හදනවා කියන අදහස තියෙන්නේ. හියතේ කියන්නේ කූල් කරනවා. කියන්නේ සිසිලස වැඩි කරනවා කියන අදහස තමයි හියතේ කියන්නේ. එතකොට මෙතනින් ගොඩක්ම ගැලපෙන්නේ කවයිතේ. කියන්නේ අද උදේ සෝදපු ඇඳුම් තාම වේලිලා නැහැ කියන අදහස තමයි මේකෙන් ඉන්නේ. කෙසසෙන්ත කුෂිත ෆුකුගා මදා කවයිතේ ඉමසෙන්. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ තමයි සුමිසුසන්වා ඉත්සුමෝ නනි නනි බෙන්කියෝ ශිතේ ඉමස්. සුමිසුසන් නිතරම ඉගෙන ගනිමින් ඉන්නවා. අපි බලමු උත්තර මොකද්ද මේකට දීලා තියෙන්නේ කියලා. දයිජිනි කියන්නේ දයිජි කියන්නේ ඊටාම වැදගත් කියන අදහස තියෙන්නේ. තයිසෙත්සුනි තයිසෙත්සුත් කියන්නේ වැදගත් කියන අදහස. නෙෂින්නි කියන්නේ ගොඩක් මහන්සි වෙලා යම් දෙයක් කරද්දී තමයි නෙෂින්නි කියන්නේ. මස්සුගුනි කියන්නේ කෙලින්. එතකොට මේකට ගොඩක්ම ගැලපෙන්නේ නෙෂින්නි. සුමිසන්වා ඉත්සුමු නෙෂින්නි බෙන්කියෝ ශිතේ ඉමස්. සුමිසන් ගොඩක් මහන්සි වෙලා නිතරම ඉගෙන ගන්නවා කියන තේරුම තමයි ඒකේ තියෙන්නේ. 18 වෙනි එක වතෂිවා නිහොන්නෝ මංගනි නනි නනිගා අරිමස්. බලමු මේකේ තියෙන්නේ මොනවාද කියලා. කිබුන් කියලා තියෙනවා, කියෝමි කියලා තියෙනවා, කොකොරෝ කියලා තියෙනවා, ෂුමි කියලා තියෙනවා. මෙතන ගොඩක්ම ගැලපෙන්නේ කියෝමි. මට නිහොන්නෝ මංගා වලට ගොඩක් කැමැත්තක් තියෙනවා කියන තේරුම තමයි මේකේ තියෙන්නේ. එතකොට වතෂිවා නිහොන්නෝ මංගනි කියෝමි ගාරිමස් කියන්නේ දෙවෙනි එක තමයි හරිම උත්තරේ වෙන්නේ. ඊළඟ එක වතෂිවා තෙනිසුනෝ නනි නනි වූ යොකු ශිරිමසෙන්. දෙවෙනි එක තමයි උත්තරේ. මම ටෙනිස් වල තියෙන රූල්ස් දන්නේ නැහැ. වතෂිවා තෙනිසුනෝ රූරුවා යොකු ශිරිමසෙන්. හොඳයි, ඊළඟ ප්‍රශ්න තමයි රියෝකෝනෝ නිමොත්සුවා මෝ නනි නනි දෙකිමස්තකා. මෙතන ප්‍රශ්නයක් අහන්නේ. කා කියලා තියෙන්නේ අන්තිමට ඒකයි. රියෝකෝනෝ නිමොත්සුවා මෝ නනි නනි දෙකිමස්තකා. කියන මොකක් හරි රියෝකෝ ට්‍රිප් එකක් යන්න බඩු බාහිරාදී ලෑස්ති කරගෙන ඉන්නේ. ලෑස්තිද කියලා වගේ අදහසක් තමයි මෙතන අහන්නේ. එතකොට මේකේ තියෙන උත්තර තියෙන්නේ යකුසොකු රියෝ සේවා යෝයි. සාමාන්‍යයෙන් ලෑස්ති කරගන්නවා කියන අදහස තියෙන්නේ යෝයි.
රියෝකෝනු නිමුත්සුවා මෝ යෝයි දෙකි මච්තකා ට්‍රිප් එක යන්න බඩු ටික ලෑස්ති කරගත්තද කියන අදහස තමයි මේ 20 වෙනි එකේ තියෙන්නේ. හොඳයි. 21 වෙනි එකේදී අහන්නේ ඔතෝතෝතෝ නනි නනි ශිතේ හහානි අගිරු පුරුසෙන්තුවෝ එරබිමස්තා. ඒ කියන්නේ අම්මට පුරුසෙන්තු එකක් gift එකක් ගන්න මොකක් හරි තාත්තත් එක්ක කතා කළා හරි මොකක් හරි අදහසක් තමයි එන්න ඕනේ එතන. එතකොට මේකේ උත්තර විදිහට දීලා තියෙන්නේ සංසෙයි අයිසත්සු සෝදන් හෙන්ජි. සංසෙයි කියන්නේ මොකක් හරි දෙයක් එක එකඟ වෙනවට. අයිසත්සු කියන්නේ ආචාර කරනවා. සෝදන් කියන්නේ සාකච්ඡා කරනවා. හෙන්ජි කියන්නේ පිළිතුරු දෙනවා. එතකොට මෙතන ගොඩක්ම ගැලපෙන්නේ මේ තුන්වෙනි එක තමයි ඔතෝතෝතෝ සෝදන් චිතේ හහානි අගිරු පුරුසෙන්තුවෝ එරබිමස්තා. තුන්වෙනි එක තමයි උත්තරේ වෙන්නේ. හොඳයි. 22 වෙනි ප්‍රශ්නේ කොනු නිමුත්සුවෝ අසොකොනි නනි නනි කුදසයි. මොකක් හරි මේක බැලුවම ඔයගොල්ලන්ට තියෙනවා කාට හරි කියනවා මේ බඩු ටික මොකක් හරි කරලා දෙන්න කියන අදහස තමයි එතන තියෙන්නේ. මොකද්ද කියලා අපි බලමු. පළවෙනියටම තියෙන්නේ හකොන්දේ. දෙවෙනියට තියෙන්නේ සුතයිතේ. තුන්වෙනියට තියෙන්නේ හිරොත්තේ. හතරවෙනියට තියෙන්නේ මුකයිතේ. එතන ගොඩක්ම ගැලපෙන්නේ හකොන්දේ කියන පළවෙනි උත්තරේ කොනු නිමුත්සුවෝ අසොකුනි හකොන්දේ කුදසයි. මේ බඩු ටික අතෙන්ට ගෙනහිල්ලා දෙන්න කරුණා කරලා කියන අදහස් තමයි එතන තියෙන්නේ. සුතයිතේ කියන්නත් බෑ මොකද සුතයිරු කියන්නේ මොකක් හරි අපි දෙයක් කියනවා කියන අදහස. සුතයිමස් කියන්නේ. හිරොත්තේ කියන්නේ මොනවා හරි දෙයක් අහුලනවා. මුකයිතේ කියන්නේ මොනවා හරි දෙයක් දෙසට කියන අදහස් තියෙන්නේ. ඒක ගොඩක්ම ගැලපෙන්නේ මෙතන අකොන්දි කියන එක තමයි ගැලපෙන්නේ. 23 වෙනි එක බලමු. මෙතන තියෙන්නේ කොනු කිකයිවා සුකයි කතාවෝ මචිගයරුතු තොතෙමෝ නනි නනි දෙස්. මේ කියන උපකරණය මොකරි මැෂින් එක පාවිච්චි කරන විදිය සුකයි කතා කියන්නේ පාවිච්චි කරන විදිය. සුකයි කතාවෝ මචිගයරුතු මේක පාවිච්චි කරන විදිය වැරදුනොත් තොතෙමෝ බොහෝ ගොඩක් මොකක් හරි දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ කියන එක මේ උත්තර වලින් බලමු. පළවෙනි එක කික්කෝ. දෙවෙනි එක කිකෙන්. තුන්වෙනි එක ජූ. හතර අන්සෙන්. අන්සෙන් කෙනෙක් කොහොමත් වෙන්න බෑනේ. මේ පාවිච්චි කරන විදිය වැරදුනාම අන්සෙන් කියන්නේ පරිස්සම් කියන එකනේ. පරිස්සම් වෙන්නේ නේ පාවිච්චි කරන විදිය වැරදුනොත්. එතකොට හතරවෙනි කොහොමත් වෙන්න බෑ. එතකොට මේ 1 2 3 කින් එකක් තමයි එන්නේ. මෙතන ගොඩක්ම ගැලපෙන්නේ කිකෙන් කියන උත්තරේ. දෙවෙනි එක. ඒ කියන්නේ කිකෙන් කියන්නේ අබුණයි භයානකයි අනතුරක් වෙන්න පුළුවන් කියන අදහස තියෙන කිකෙන් කියන එක. මේ කොනු කිකයිවා සුකයි කතාවෝ මචිගයරුතු තොතෙමු කිකෙන් දෙස්. මේ මැෂින් එක පාවිච්චි කරන විදිය වැරදුනොත් ගොඩක් භයානක වෙන්න පුළුවන් කියන එක තමයි ඒකේ තේරුම. කෙක්කෝ කියන්නේ ස්ප්ලෙන්ඩිඩ් ගොඩක් කියන සමහරට හොඳයි කියන දහසක් තියෙනවා කෙක්කෝ කියන එක. ඒ යෙදෙන අනුව තමයි ඒක උත්තරේ වෙන්නේ දෙවෙනි එක කිකෙන්. 24 වෙනි එක හයිරිගුචිනෝ මයිනිවා කුරුමාවෝ නනි නනි කුදසයි. කියන්නේ හයිරිගුචි කියන්නේ මොකක් හරි තැනකට ඇතුළත් වෙන දොරටුවට තමයි හයිරිගුචි කියන්නේ. හයිරිගුචි මයි කියන්නේ ඉදිරිපස. මෙතන කියන්නේ හයිරුගුචිනු මයිනිව කුරුමාවෝ මොකක් හරි මේ වාහන ඇතුළත් වෙන ස්ථානයේ ඉදිරිපිට මොකක් හරි කරන්න එපා. දුරට මෙතෙන්ට එන්නේ නවත්තන්න එපා වාහන නවත්තන්න එපා කියන වචන තමයි ඉන්න ඕනේ. එතකොට පළවෙනියට තියෙන යමිනයිද යමිනයිද. යමිනයිද කියන්නේ නවත්තන්න එපා කියන එක. හරියට අපි දැන් ගත්තොත් ශිගතෝ යමිරු රස්සාව නවත්තනවා රස්සාව ඉවර කරනවා වගේ අදහසක් ඒකේ තියෙන්නේ. දෙවෙනියට ගත්තම
තුන්වෙනියට තියෙන තොමෙනයිදි. තොමෙරු කියන්නේ වාහනයක් නවත්තද්දී කුරුමාව තොමෙරු කියලා කියනවා අපි පාවිච්චි කරනවා. හතරවෙනියට තියෙන කිමෙනයිදි. කිමෙරු කියන්නේ තීරණය කරනවා කියන එක. තොර මෙතන උත්තරේ ගොඩක්ම ගැලපෙන්නේ තුන්වෙනි එක තොමෙනයිදි. හයරගුජින මයනිවා කුරුමාව තොමෙනයිදි කුදසයි. මෙතන ඇතුළු වෙන ස්ථානයේ ඉදිරිපස වාහන නවත්තන්න එපා කරුණා කරලා කියන තේරුම තමයි එතන තියෙන්නේ. මේක ගොඩක්ම පොඩක් ස්වභාවය වෙනස්. මෙතන බලන්නේ මේ ඉඩගහලා තියෙන ප්‍රධාන වාක්‍ය තේරුමට ගොඩක් ගැලපෙන වාක්‍ය තමයි ඔයගොල්ලෝ තෝරන්න ඕනේ. එතකොට අපි පළවෙනි එක මේ 25 වෙනි එක බලමු. බසුගා ශුප්පත්සු ශිමස්තා. ශුප්පත්සු ශිමස්තා කියන්නේ මොකක් හරි පිටත් වෙනවා කියන අදහස. එතකොට මෙතන උත්තර විදිහට ඕගොල්ලන්ට දීලා තියෙන්නේ බසුගා තොමරිමස්තා. ඒ කියන්නේ බස් එක නැවතුණා. ඒ අදහස ගැලපෙන්නේ නැහැ. දෙවෙනියට තියෙන්නේ බසුගා සුකිමස්තා. සුකිමස්තා කියන්නේ ළඟා වුණා කියන අදහස. තුන්වෙනියට තියෙන්නේ බසුගා දෙමස්තා. බස් එක පිටත් වුණා කියන එක. හතරවෙනියට තියෙන්නේ බසුගා මගරිමස්තා. මගරු කියන්නේ හැරෙනවා. හැරුණා කියන්නේ අතීත කාලේ තමයි මෙතන මගරිමස්තා කියලා. එතකොට මෙතනින් ගොඩක්ම ගැලපෙන්නේ බසුගා දෙමස්තා කියන තුන්වෙනි එක තමයි ඔයගොල්ලන්ගේ උත්තරේ වෙන්නේ. ඊළඟ එක බලමු 26 වෙනි ප්‍රශ්නේ. මොත්තො තේිනේනි කයිති කුදසයි. ඒකේ තේරුම තමයි මොත්තො තේිනේනි කියන සාමාන්‍යයෙන් ගොඩක් පලයිට් ඉදිරියට ලියන්න කියන අදහස් තමයි මෙතන තියෙන්නේ. අපි බලමු මේකේ දීලා තියෙන උත්තර මොනවාද කියලා. පළවෙනියට තියෙන්නේ මොත්තො ඕකිකු කයිති කුදසයි. ගොඩක් ලොකුවට ඕකි කියන්නේ ලොකුයි. ඕකිකු කයිති කුදසයි. ගොඩක් ලොකුවට ලියන්න. දෙවෙනියට තියෙන්නේ මොත්තො කිරේනි කයිති කුදසයි. ගොඩක් ලස්සනට ලියන්න. මොත්තො ෆුතොකු කයිති කුදසයි. තුන්වෙනි එක. කියන්නේ ගොඩක් මහතට ලියන්න. හතරවෙනියට තියෙන්නේ මොත්තො කන්තන්නි කයිති කුදසයි. කියන්නේ ගොඩක් ලෙහෙසියෙන් ලියන්න කියන අදහස. මෙතන ගොඩක්ම ගැලපෙන්නේ දෙවෙනි උත්තරය තමයි මොත්තො කිරේනි කයිති කුදසයි කියන එක. තේිනේ. කියන්නේ ලස්සනට ලියන්න කියන එක. 27 වෙනි එක අනීවා ඒගා උමයි දෙස්. අනි කියන්නේ අයියා. ඒ කියන්නේ චිත්‍ර වෙන්න පුළුවන්, පින්තූර වෙන්න පුළුවන්. ඒක උමයි කියන්නේ ගොඩක් එයා ඒක කරන්න දක්ෂයි කියන අදහස තියෙන උමයි කියන්නේ. එතකොට පළවෙනි උත්තරේ තියෙන්නේ අනීවා ඒගා ජෝසු දෙස්. ජෝසු කියන්නේ කවුරු හරි දක්ෂයි කියනකොට. එතකොට දෙවෙනියට තියෙන්නේ අනීවා ඒගා කිරයි දෙස්. කිරයි කියන්නේ අකමැති. අනිවා තුන්වෙනියට තියෙන අනිවා ඒගා හෙත දෙස්. හෙත කියන්නේ අදක්ෂයි. හතරවෙනියට තියෙන අනිවා ඒගා සුකි දෙස්. ඒ කියන්නේ අයියා පින්තූර වලට කැමති කියන එක. එතකොට මෙතන ඒගා උමයි කියන එකට සමාන වෙන්නේ අනිවා ඒගා ජෝසු දෙස් කියන පළවෙනි උත්තරයට තමයි සමාන වෙන්නේ. ඊට පස්සේ 28 වෙනි එක කිනෝවා නෙබෝ ශිමස්තා. නෙබෝ ශිමස් කියන්නේ නින්ද යනවට නෙබෝසුරු කියන්නේ. එතකොට මෙතන දීලා තියෙන උත්තර එක්ක බැලුවොත් කිනෝවා නිරුනොගා ඒ කියන්නේ ඊයේ නින්ද යන ගොඩක් පරක් වුණා කියලා කියන්නේ. දෙවෙනියට තියෙන්නේ කිනෝවා හයකු නෙතිශිමයි මස්තා. ඊයේ ගොඩක් කලින් නින්දට වැටුණා. තුන්වෙනියට තියෙන්නේ කිනෝවා ඔකිරුනොගා ඔසකුනත්තේ ශිමයි මස්තා. ඒ කියන්නේ ඊයේ ඇහැරෙන්න ගොඩක් පරක් වුණා කියන එක. හතරවෙනි එක තමයි කිනෝවා හයකු ඔකෙතේ ශිමයි මස්තා. කියන්නේ ඊයේ ගොඩක් කලින් ඇහැරුණා කියන එක. මේකෙදි මොන බැලුවම පේනවා තුන්වෙනි එක තමයි හරිම උත්තරේ. නෙබෝ ශිමස්තා කියන්නේ නින්ද ගියා කියන එකට. එතකොට කිනෝවා ඔකිරුනොගා ඔසකුනත්තේ ශිමයි මස්තා. ගොඩක් ඇහැරෙන්න පරක් වුණා කියන එක තමයි නෙබෝ ශිමස්තා ඔසකුනත්තේ ශිමස්තා කියලා කියන්නේ. 29 වෙනි එක තමයි තනකසන්නවා සෙන්සේනි හොමෙරාරේ මස්තා.
සෙන්සේවා තනකසන්නි කිවොත්සුකෙතනේ තෝ ඊමස්ථා. එකන පරිස්සම් වෙන්න කියලා සෙන්සේ තනකසන්ට පරිස්සම් වෙන්න කියලා කිව්වා කියන අදහස. දෙවෙනියට තියෙන සෙන්සේවා තනකසන්නි තොතෙම යොකත්තා දෙස්යෝ තෝ ඊමස්ථා. කියන ගොඩක් හොඳයි කියලා තනකසන්ට කියනවා සෙන්සේ. තුන්වෙනි එක තමයි සෙන්සේවා තනකසන්නි චොත්තෝ යසුමි මෂෝ තෝ ඊමස්ථා. කියන සෙන්සේ තනකසන්ට කියනවා පොඩ්ඩක් යසුමිකක් ගන්න, පොඩ්ඩක් විවේකයක් ගන්න කියලා කියනවා. හතරවෙනි එක තමයි සෙන්සේවා තනකසන්නි තයිහෙන් දෙස්නේ තෝ ඊමස්ථා. කියන්නේ සෙන්සේ තනකසන්ට කියනවා තයිහෙන් දෙස්නේ කියන්නේ ගොඩක් ඔයා මහන්සි වුණානේ අමාරුයිනේ කියන අදහස තමයි එතන තියෙන්නේ. මෙතනදී ගොඩක් ගැලපෙන්නේ හොමෙරාරෙතා කියන්නේ ගොඩක් ඔයා අගයනවා කියන අදහස. ගොඩක් හොඳයි ඔයා වැඩේ කරා කියන අදහස තමයි හොමෙරාරු කියන්නේ. එතකොට දෙවෙනි එක තමයි මේකට එන්නේ සෙන්සේවා තනකසන්නි තොතෙම යොකත්තා දෙසියෝ තෝ ඊමස්ථා. සෙන්සේ තනකසන්ට කියනවා ඔයා ගොඩක් තොතෙම යොකත්තා දෙස් හොඳ වෙලාවට හොඳට උනා වැඩේ වගේ අදහස තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මොන්දයි ගොබන් එක මෙතනදී කරන්නේ ඒගොල්ලෝ මොකක් හරි ටිකක් අමාරු වචනයක් දීලා ඒ අමාරු වචනයේ අදහස තෝරන්න වෙනවා. ඔයගොල්ලන්ට දෙන පහලින් දෙන විවිධ වාක්‍ය අතරින් හරියටම ගැලපෙන එක තමයි තෝරන්න වෙන්නේ මෙතන. එතකොට 30 වෙනි එක විදිහට ඒගොල්ලෝ දීලා තියෙන්නේ රුසු. රුසු කියන්නේ ඇබ්සන්ට් වෙනවා නැත්නම් නිවසේ ඉන්නේ නැහැ කියන අදහස. එතකොට ඒකට ගැලපෙන්නේ මොනවද කියලා අපි බලමු. මෙතන පළවෙනියටම තියෙන්නේ සයිකින් ඉසුගාචි කුතේ ශිගතුගා රුසුනි නරිමසෙන්. ළඟදී ගොඩක් බිසි වෙනවා. ඉසුගාචි කියන්නේ බිසි වෙනවා. ගොඩක් වැඩ වැඩි වෙනවා. වැඩ වැඩි වුණාට ශිගතුගා රුසුනි නරිමසෙන්. කියන්නේ මේක ගොඩක් මේක ගැලපෙන්නේ නැහැ අදහස. බැලුවොත් අනෝ දෙපාතෝවා කියෝවා රුසු දෙස්. මේකෙත් අයිඩිය එක ගැලපෙන්නේ නැහැ. අපි ඊළඟ එක බලමු. කොනොහිකෝ කිනිවා රුසුනෝසකිගා හරිමසෙන්. මෙතන කියන්න ඕනේ මං හිතන්නේ මේ ඉකෝයි කියන්නේ එයාප්ලේන් එකට. එයාප්ලේන් එකේ ඇතුලේ තියෙන සීට් හිස්සේව නැහැ කියන අදහස තමයි මෙතන කියන්න ඕන වෙලා තියෙන්නේ. ඒ උනාට මෙතන රුසු කියන එක ගැලපෙන්නේ නැහැ. හතරවෙනි එක තමයි තොමොදාචිනෝ ඊනි ඉත්තරා රුසු දෙෂ්ඨා. අන්න ඒක නම් ගැලපෙනවා. ඒ කියන්නේ ඔයා යාළුවගේ ගෙදර ගියාට යාළුවා හිටියේ නැහැ. යාළුවා ගෙදර නැහැ. අන්න ඒ වගේ වෙලාවට තමයි රුසු කියන එකේ දෙන්නේ ඇබ්සන්ට් නැත්තම් ගෙදර නැහැ කියන අදහස තමයි මේ රුසු කියන එක කන්ජියෙන්ම ඔයගොල්ලෝ බලා ගන්න දැන්. හතරවෙනි එක තමයි ඒකේ උත්තරේ වෙන්නේ. මෙන්න මේ කන්ජිය තමයි රුසු කියන එක වෙන්නේ. පොඩ්ඩක් ඇහැට හුරු කර ගන්න ඔයගොල්ලෝ. ඉන්ෆෝ මට්ටම වුණත් ඔය වචන ඉස්සරහට වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. රුසු කියන්නේ absence being away from home. අපි පළවෙනි වාක්‍යයට ගැලපෙන්නේ ගොඩක්ම ඕරිමසෙන්. ඒ කියන්නේ සයිකින් ඉසුගාචි කුතේ ශිකුතෝගා ඕරිමසෙන් කියවනම් ගොඩක් ගැලපෙනවා. ගොඩක් ළඟදී ඉසුගාචි වෙලා බිසි වෙලා වුණා. රැකියාව ඉවර වුණෙත් නැහැ. ඒ ඉසුගාචි වුණ හින්දා කියන අදහස එතනදි දෙන්න පුළුවන්. දෙවෙනියට තියෙන්නේ අනෝදෙපාතෝවා කියෝවා යසුමි දෙස්. අද මේ ඩිපාර්ට්මන්ට් එක නැත්නම් මේ ස්ටෝර් එක අද නිමහඩු කියන අදහස එතන ගැලපෙනවා. තුන්වෙනියට තියෙන්නේ කොනෝහිකෝ කිනිමා අයිතේයිරු සෙකිගා රිමසෙන්. එතකොට මේ ප්ලේන් එකේ හිස් සීට්ස් නැහැ. අයිතේයිරු සෙකි කියන්නේ සීට්ස් අසුන කියන එකට හිස් සීට්ස් නැහැ කියන තේරුම තමයි එතන එන්නේ. අපි නම් 31 වෙනි එක බලමු. ශින්සෙත්සු කියන්නේ ඒකේ තේරුම තමයි කරුණාවන්තකම කියන එක. මේක බැලුවොත් කොනොරියෝරිවා කරදානි තොතෙම ශින්සෙත්සු කරුණා මේ කෑම කරදා කියන්නේ ඔයගොල්ලන්ගේ බොඩි එක ශරීරය.
ශරීරයට මේ කෑම කරුණාවන්ත වෙන්න විදින්නේ එක් ගැලපෙන්නේ. තොට දෙවෙනි එක කොන්බිනිවා නන්දෙමු කයරු නොදේ තොතෙමු ශීන්සෙත්සු දෙෙස එතන ගැලපෙන්න්නෙත් නැහැ. තුන්ගනික කොනු බියෝ ඉන්න ඔයිශසන්වා තොතෙමෝ ශීන්සෙත්සු දෙෙස්යෝ. ඒක පොඩ්ඩක් තියාගන්න. අපි හතරනිකත් බල්ලෙමු වතශිනු හහාවා ඉවනොහනනි තොතෙමෝ ශීන්සෙත්සු දෙෙස්. උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. කොනොබියෝ ඉන්න ඔයිශසන්වා මෙතන ඉශාසන් එකන ඩොක්ට කියන එකට ගරු කරලා තමා මේ ඔයන්න ඉස්සරහින් දාලා තින ඕ කියන අකුර ඉදල ඕයිශසන් කියල කියලා තින්නේ ගරු කරන්න ගරු කර යෙදුමක් විදිට ඔයිශසන්වා තොතෙම ශින්සසු දෙසියෝ. මේ බියෝයින් කියන්නේ රෝහල කියන එකට මේ රෝහලේ ඩොක්ට ගොඩක් කරුණාවන්තයි කියන තේරුම තමයි තුන්වෙනි එකේ තියෙන්නේ. ඒක තමයි ගොඩක්ම ගැලපෙන්නේ මේ ශින්සෙත්සු කියන වචනයට. උඩම බැලුවොත් පළවෙනි එකේ තියෙන කොනොරියෝරිවා කරදනි තොතෙමෝ යොයිදෙස්. යොයිදෙස් කියන එක ගොඩක් ගැලපෙනවා මේ කෑම ශරීරයට ගොඩක් හොඳයි. යොයි කියන වචනේ. දෙවෙනි එකට ගැලපෙන වචනේ අපි බලමු කොම්බිනිවා නන්දෙමු කයරු නොදී තොතෙමෝ බෙන්රිදෙස්. මේ කොම්බිනි කියන්නේ මේ ස්ටෝ එකෙන් මොනාහරි අපිට හැමදේමෝගේ මිලදී ගන්න පුළුවන් හින්ද ගොඩක් කන්වීනියෙන් පහසුයි කියන තේරුම්. හතරවෙනි එකට එන වචනය අපි බලමු වතශිනෝ හාවා නිවනෝ හනනි තොතෙමෝ සුඛිදෙස්. නිවා කියන්නේ ගෙවත් වත්ත ඔයගොල්ලන් ගෙදර තියෙන වත්තට තමයි නිවා කියලා කියන්නේ. මගේ අම්මා වත්තේ තියෙන මල් වලට ගොඩක්ම කැමති කියන එක තමයි හතරවෙනි එකේ තේරුම. 32 තමයි නිගයි. නිගයි කියන්නේ බිට තිත්තයි කියනදා තේරුම තියෙන්නේ. එතකොට අපි බලමු පළවෙනියට තියෙන කසයෝ හීතනෝදේ කොයගා නිගයි දෙස්. කියන්නේ එම්බිරිස්සාව හැදුන හින්දා කොයි ශබ්දය මොකක් හරි වෙලා නෑ අඩුනා කියන අදහස තමයි එතන දෙන්න ඕනේ. ඒක ගැලපෙන්නේ නැහැ මෙතනට. දෙවෙනියට තියෙන කුරයි මිචිවෝ හිතුරිදේ අරුකුනවා නනිනනිවෝ දෙස්. අඳුරු පාරක යනකොට තනියෙන් යනකොට මෙන්න මේ මෙහෙම කියන්න පුළුවන්. ඒත් නිගයි කියන එක ගැලපෙන්නේ නැහැ මෙතනට. තුන්වෙනි එක බැලුවොත් නිමුත්සුගා ඔමොකත්තා නොදේ උදෙගා නිගයි දෙස්. එතෙන්ට නිගයි කියන්නත් බැහැ ගැලපෙන්නේ නැහැ. අතට තිත්තයි කියලා කියන්න බෑනේ. එතකොට හතරවෙනි එක බැලුවොත් කොන කුසුරිවා තොතෙමෝ නිගයි දෙස්. අන්න එතන ගොඩක් ගැලපෙනවා. මේ බෙහෙත් ගොඩක් තිත්තයි කියන අදහස ගොඩක්ම ගැලපෙනවා. හතරවෙනි එක තමයි උත්තරේ වෙන්නේ නිගයි කියන එකට. මේ බෙහෙත් ගොඩක් තිත්තයි. පළවෙනියට එන වචනේ තමා කසයෝ හීතනොදී කොයගා හිකුයි දෙස්. මට හෙම්බිස්සා හැදිච්ච හින්දා මගේ කටහඬ ගොඩක් ලෝ ගොඩක් ඇහෙන්නේ නැති මට්ටමට තියෙන්නේ. දෙවෙනි එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් කුරයි මිචියෝ හිතුරිදී අරකුනවා කොවයි දෙස්. නැත්තම් අබුනයි දෙස්. අපිට තනියෙන් පාරක යනකොට ඒක ඩේන්ජරස් වෙන්න පුළුවන්. නැත්නම් ඒක බය දැනෙන්න පුළුවන්. ඒ වචන දෙකම අපිට යොදා ගන්න පුළුවන්. ඒතර තුන්වෙනි එකට නිමුත්සුගා ඔමොකත්තා නොදී උදෙගා නිගයි දෙස්. එතන දෙන්නේ ඉතයි. නිමුත්සු ගොඩක් බරින්දා අත රිදෙනවා කියලා අදහස. නිමුත්සුගා ඔමොකත්තා නොදී උදෙගා ඉතයි දෙස්. හොඳයි. අපි එන 33 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ තියෙන්නේ වරු. වරු කියන්නේ මොන හරි දෙයක් පලනවා, මොන හරි දෙයක් බ්‍රේක් කරනවා, ස්ප්ලිට් කියන්න පුළුවන්, කඩනවා කියන්න පුළුවන්, දෙකට මැදින් වෙන් කරනවා කියන්න පුළුවන්. ඒ තේරුම තමයි වරු කියන්නේ. එතකොට පළවෙනියට තියෙන ඔසරාවෝ ඔතොෂිතේ වත්තචිමයි මස්තා. පිඟාන වැටිලා කැඩුනා. බිමට වැටලා කැඩුනා කියන අදහස.
ඒක පොඩ්ඩක් අපි දැන්ට තියාගමු. ඒක පොඩ්ඩක් ගැලපෙනවා. අපි දෙවෙනි එක බලමු. ශින්බුන් වූ වත්තේ අපිට පත්තරයක් කඩන්න බෑනේ. ඒකින්ද ඒක ගැලපෙන්නේ නැහැ. ශින්බුන් කියන පත්තරයට. තුන්වෙනි එක බලමු. යෝෆුකු වත්තේ හහානි ඔකොරරිමස්තා. වෙස්ටර්න් ස්ටයිල් ඇඳුම් වලට යෝෆුකෝ වත්තේ ඇඳුනුත් අපිට බලන්න කඩන්න බැහැනි. ඒ ගැලපෙනෙත් නැහැ. හතරවෙනි එක වෙන්නේ කොනෝ ජමුවෝ සන්බොන්නෝ බින්නි වත්තේ කුතසයි. මෙතන හතරවෙනි එකටත් මේ වරු කියන එක ගැලපෙන්නේ නැහැ. මේක ගොඩක්ම ගැලපෙන්නේ පළවෙනි එකට. උසරවෝ වත්තේ ශිමයි මස්ත කියන එක තමයි උත්තරේ වෙන්නේ. අපි දැන් බලමු වරු කියන එකේ kanji කොහොමද කියලා. ඒකේ තේරුම තමයි to divide, to cut, to split කියන වගේ තේරුම් තියෙන්නේ. දෙවෙනි එකට යෙදෙන වචනේ අපි බලමු. shinbun wo otte kabannirimashita. පත්තරය නවලා අපි බෑග් එකට දාගත්තා. ඒක ගොඩක් ගැලපෙනවා. ඔත්තේ ඔරු කියන්නේ to fold, to bend. අපි මොන හරි දෙයක් නවනවට තමයි ඔත්තේ කියලා ඔරු නැත්නම් ඔරු ඩික්ෂනරි ෆෝම් එක යොදාගන්නේ. අපි තුන්වෙනි එකට ගැලපෙන වචනේ බලමු. යෝෆුකුවෝ යොගොරෙතේ හහානි ඔකොරරිමස්තා. කියන්නේ අපි මේ වෙස්ටර්න් ස්ටයිල් එකේ අපේ ඇඳුම් කිල්ටු වුණා. කිල්ටු වෙලා ඒකින්ද අම්ම බැන්න. යොගොරෙතේ කියන වචනේ දෙන්න යොදා ගන්න පුළුවන්. හතරවෙනි එකට යෙදෙන්නේ වකෙතේ. වකෙතේ කියන්නේ ඩිවයිඩ්. මොන හරි දෙයක් බෙදලා දෙනවට. එතන මේ ජෑම් එක මේ කියන බින් තුනට බෙදලා දෙන්න කරුණා කරලා කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. 34 වෙනි එක තමයි චිකොකු. චිකොකු කියන එක තේරුම තමයි ලේට් වෙනවා, ප්‍රමාද වෙනවා. මේකේ තියෙන උත්තර හතර අපි බලමු. පළවෙනිට තියෙන්නේ අනොතොකීවා චොත්තෝ චිකොකු shiiteimasu. ඒක අපි පොඩ්ඩක් තියලා දෙවෙනි එක බලමු. ටිකක් ඒක ගැලපෙනවා වගේ කියලා හිතෙන හින්දා අපි දෙවෙනි එක බලමු. ජුග්යෝ කියන්නේ පාඩම කියන එකට. ජුග්යෝනි චිකොකු shiiteimasu. මේකත් පොඩ්ඩක් ගැලපෙනවා වගේ. දෙවෙනි එකත් අපි තියලා අපි තුන්වෙනි එක බලමු. ජූජිනෝ දෙන්ෂානි චිකොකු shiiteimashita. 10ට තියෙන දුම්රියට මොකක් හරි වුණා, නෙගටිව් දෙයක් වුණා කියන එක තමයි මෙතන තියෙන්නේ. අපි හතරවෙනි එක බලමු. හතරවෙනි එක වෙන්නේ රෙන්රකුගා චිකොකු shiiteimasu. රෙන්රකු කියන්නේ ෆෝන් කෝල් එකක් වෙන්න පුළුවන්, ඇමතීමක් වෙන්න පුළුවන්. චිකොකු කියන්නේ ගොඩක් මේකදී මෙතනදි ගොඩක් ගැලපෙන්නේ දෙවෙනි එක ජුග්යෝනි චිකොකු shiiteimasu. කියන්නේ පාඩමට ප්‍රමාද වෙලා පැමිණියාට සමා වෙන්න කියන තේරුම තමයි මෙතන තියෙන්නේ. පළවෙනියට මෙතන චිකොකු කියන kanjiය මේ විදිහට තමයි චිකොකු කියන එක ලියන්නේ. ඒ තේරුම තමයි lateness, late coming කියන එක. පළවෙනියට තියෙන අනොතොකේවා චොත්තෝ ඔකුරිතේ ඉමස්. මේ ඔර්ලෝසුව ටිකක් ප්‍රමාදයි. ඔකුරිතේ ඉමස් කියන එක තමයි එතන ගොඩක්ම ගැලපෙන්නේ. ජූජිනෝ දෙන්ෂානි නොරියොකුරෙතේ ශිමයිමස්තා කියලා අපිට කියන්න පුළුවන්. කියන්නේ 10ට තියෙන කෝච්චියට අපිට මිස් වුණා. නොරියොකුරෙරු කියන එක ගොඩක් මේ දෙන්නේ බස් එකක් හරි කෝච්චියක් හරි උලන මිස් වෙද්දී නොරියොකුරෙරු. ඒක තමයි මෙතනට යොදා ගන්න ගොඩක්ම ගැලපෙන වචනේ. නොරියොකුරෙතේ ශිමයිමස්තා. හතරෙන්ට තියෙන රෙන්රකුගා ඔකුරෙතේ සුයිමසෙන්. ඒ කියන්නේ අපිට ඇමතුම ප්‍රමාද වෙච්ච හින්දා සමා වෙන්න. ඔකුරෙතේ කියන එක. ඒක තමයි හතරවෙනි එකට ගොඩක්ම ගැලපෙන වචනේ වෙන්නේ. හොඳයි, එහෙනම් අපි අද පේපර් එකේ ගින්ගොජිෂ් කියන කොටසම අපි අද අවසන් කරා.
ඔගුලු අලුත් වචන අලුත් කංජි ඉරගන්න ඇති ඒ අනිවාරෙන් මුගුල් නෝට් ඩවුන් කරගන්න කංජි නැවත නැවත ලියන්න නැවත නැවත ලියවුත්තම ඔගුලන්ට ඔලුවට දාගන්න පුළුවන් විභාගදී ලේසින් මතක් වෙන්නේ වීඩියෝට කැමතිනම් ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න ආයිත් අපි වටින විඩියකින් හමුවෙන බලාවෘතින් සමුගන්නවා නෝජපන් වලින්